යකා වැහෙන කතාවක්. එක පාලු මූසල රාත්‍රියක කැලේ රජා මරණින්දේ ඉඳිද්දී අපේ ශේප් හොල්මන් කතන්දර තියෙන භයානක පොතක් කියව හිටිය. සරා අනේ සරා මොකාදේ ගෝනිය පිටි පස්සේ ඔයා ඔය කන්නේ මොනා කියලා හිතාගෙනද? මේවා සරාගේ බිස්කට්, ඩාඩිය මහන්සියෙන් හම්බ කරලා ගත්ත බිස්කට්. හොර රයිනෝ පැටියේ. ආයේ මේ පැත්තේ පස් පාගල තිබ්බොත් ගලවනවා අන් දෙක. මම නොකියුවයි කියලා කියන්න එපා. මොකටනේ මෙයාට වෙලා තියෙන්නේ? ඊයේ රෑ පොඩි රයිනෝ පැටියෙක්ව බැලලා එලව ගත්තා. ඒකට දුකෙන් වෙන්නේ නැති. අයියෝ සරා ඔයා මහ පව්කාරයෙක්. ඔයා ඊයේ එලව ගත්ත නේද අර අසරණ අහිංසක රයිනෝව? අයියෝ සරා පොඩි කාලෙදිම හොරෙන් කනවට දුන්නු හොඳ දඩුවමක් නේ. අයියෝ කොහාට ගියාද? සරා රයිනෝ පැටියෝ කොහෙද? රයිනෝ පැටියෝ කතා කරන්න. මොකක්ද දෙයනේ ඔයා මේ කරපු අපරාධ කරපු බව විනාඩියකින් නම ඉක්මන් කළොත් හොඳයි. චොක්ලට් බිස්කට් ගෙනාව පැටියෝ කන්නකෝ අනේ. මොනවා? මේ යටකටු ඒ රයිනු පැටියගෙමද? මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ අසරණ රයිනෝගේ ඇස් දෙක. මැරිච්ච මිනිස්සුන්ගේ යටකටු එකතු කරලා පණ දෙන්න පුළුවන් මොකක් හරි ගුරුකමක් තියෙනවා ඇති. ඔයාට ඇහුණද පැටියෝ එක? අපිට ඔයාට පණ දෙන්න පුළුවන්. මන්න කියන්නේ මේ ඇටකටු ටික කෞතුකාගාරයට දෙමු කියලා. ඒක හොඳයිනේ. පුරාවස්තු වගේ අතුරුදහන් වෙන හේකුත් නැහැ. අනේ මේ මං ඔයාට පණ දෙනවා පැටියෝ. හොඳට අහගන්න. මම දැන් මේ ජප කරන්න යන මන්තරේ බොහෝම බල සම්පන්න එකක්. හිස් කබලයි, කිඹුල් හුණයි, සුදු කෙස්බෑවයි. රයිනෝ වට යරි පණ ලැබේවා. ආනාරුණ කටුස්සා. මේ මොකද්ද? ඕක මහා බලගතු තෛලයක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. මං ටෙස්ට් කරලා බලන්නද? ඕක කරන්න එපා සරා. එපා සරා. එයාට පණ ආවා. වන්නේ සරා. චොක්ලට් බිස්කට් තියෙනවා. කන්න කවුරු හරි ඉන්නවද? නියම බිස්කට් චොක්ලට් මුසු කරලා තියෙන්නේ. කන්න බුතියා ඕනි තරම් කන්න ඇති තරම් කන්න. බුතියාගේ පාර ඉල්ලුමක් තියෙන මේ බිස්කට් එකට. රයිනෝ
මට හොඳ අදහසක්. අලි බබා මොකද නිකන් ඔයාට අං ඇවිල්ලා වගේ? අම්මෝ! කෙල්ලේ නොදන්න මන්තර වැරදියට ජප කොරන්න ගිහින් නේද මේ ගිනිවිජුම්බරේ කොරගත්තේ? ඊ තපුචෝ ඔය පොතේ තිබ්බ මන්තරේ මම හරියට මේ විදිහටම ජප කළානේ. මං ආයිමත් කියන්නේ මේ කැලේ ඔය ළමයට වැඩිය හොල්මනක් නම් තවත් නෑ කියලා. මන් දන්නේ මේගොල්ලෝ මොකට බය වෙනවද කියලා. කිඹුල් හුණයි සුදු කැස් බෑවයි දාන්න ඕනේ තැනට මෙතන දාලා තියෙන්නේ. කිඹුල් කස් බෑවයි සුදු හුණයි මන්තරේත් වැරදි. තලිනි චටින්න බා මං ගියා. මට නම් හොඳටම විශ්වාසයි සරාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. සීරටම අනින් ඇනලා. කෝයකා ඔයගොල්ලෝ හැංගෙන්න මං ගිහින් බලන්න සරාව බේරගන්න පුළුවන් කොහොමද කියලා. මොකද මේ පැත්තට වෙන්නේ? ඒ පාරට නියමෙට වැටුණා. ෂීප් මොනවද මෙච්චර වෙලා කරන්නේ? මෙතන නම් ආරක්ෂිතයි වගේ. උරුමිලා මං දන්නේ හැටියට පෙරේතයෝ මේව කන්නයි එන්නේ. කවුද ඇවිල්ලා? මං දොර ඇරලා එන්න. වනමලියා. මේ අපි කිචිවිචිනේ හොඳ වෙලාවට දොර ඇරියේ. වනමලියා. මේ භූතයන්ට බිස්කට් කන්න තියනවා නම් වෙන මුකුත් ඕනේ කොහෙද කියන්නේ? ඒගොල්ලන්ට තෙහිලා. මේ අහන්න ළමයිනේ. පොළොට ඉඩි චොක්ලට් බිස්කට් කෑවම බඩ වේලෙනවා. මෙන්න මේක උකුම් බෙදාගෙන කන්නකෝ. මට චොක්ලට් බිස්කට් දෙනවා. මොනවා? මන්තර වතුර බෝතලේ. ඔන්න බලා ගන්න සරා.
මම මේකෙන් ඔයාගේ භූත දෝෂ නැති කරන හැටි. හැබැයි පොඩ්ඩක් අමාරුයි. ඒත් ඉතින් ඔයාමනේ මේක පටන් ගත්තේ. සරා ඔයා හොඳින් නේද? ඔව් අනිවාර්යෙන් මම හොඳින්. මම හින්දම හොඳයි ඉතින්. දෙයියන්ගේ පිටෙන් සේරම යථා තත්ත්වයට පත් වුණා. ඉක්මනට සරා චොකලට් බිස්කට්. කන්න කියලානේ කිව්වේ. ඔක්කොම ටික කෑවා.